දෙයියෝ මම නෑ ලෝකේ. එහෙමනම් ඇයි දෙයියෝ මන්දබුද්ධික දරුවෝ ලෝකෙට මෙව්වේ? ඇයි දෙයියෝ අංගවිකල දරුවෝ ලෝකෙට මෙව්වේ? මොකද මේ මිනිස්සු කරපු වරද? ආබාධ සහිත ළමයි ඉන්න තැනකට ගිහිල්ලා බලන්න අනේ පව් පිළි ලොකු ළමයි ආබාධයි. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා සහිතයි. මන් බුද්ධිය මදයි. ඇයි දෙයියෝ එහෙම මිනිස්සු ලෝකෙට මෙව්වේ? බලන්න දෙයියෝ මම සුනක වැඩ කරන්නේ බලු වැඩ කිව්වොත් හරි නෑ. දෙයියන්ගේ පවර්ස් පෙන්වන්න අහිංසක මිනිස්සෙක් මන්දබුද්ධික කරනවා නම් දෙයියෝ දහන්න දෝනේ ගල් ගහන්න දෝනේ. මේ මිත්‍යා දෘෂ්ටිය බුදුහාමුදුරුවෝ තලනවා නෑ. ඊශ්වරවාදී ආගම. දම් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් කිසි කෙනෙක් මන්දබුද්ධික වෙලා ඉපදුනා නම් ඒක දෙයියෝ මැව්වා නෙමෙයි. එයා සංසාර ජීවිතේ කරගත්ත කර්මානුරූපීව එයාට ලැබිච්ච ජීවිතය. හරිද? කාට බ්ලේම් කරන්න බෑ. කරනවා නම් කාටමද බ්ලේම් කරන්නේ? උඹගේ ගිය ආත්මය උඹ වරද්දගත්ත අය කර්ම කරන කලට පව් විඳින්න කලට දුක් දැඩි වෙයි කිනිස්. ඔබ කරගත්ත කර්මා කුසල අකුසල කර්මානුරූපී ඔබ ඊළඟ උත්පත්තිය තීරණය වෙනවා මිසක් කිසිම දෙවි කෙනෙක් ලෝකේ නිර්මාණය කරන්නේ නැහැ.